ශ්‍රී ලාංකීය ජනහත කැස්ම හඳුනා ගනිමින් නව්‍යකරණයෙන් පිරිපුන් විශ්වාසනීය මූල්‍ය සේවා සම්පාදනය කරනු ලබන සියපත ෆිනෑන්ස් ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ පරිසරය සුරැකීමට ලබා දී ඇත්තේ ප්‍රමුඛස්ථානයකි. සියපත ෆිනෑන්ස් විසින් අනාගතය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පරිසරය සුරක්ෂිත කිරීමෙහිලා අධ්‍යත් කොට ඇති සියපතෙන් මිහිකතට තිරසර සමාජ සත්කාරක වැඩසටහනේ යටතේ පාරිසරික මෙන්ම ආගමික වශයෙන්ද ලෝක උරුමයක් වන ශ්‍රීපාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසල එක් රැස්වීමේ ගැටලුව නිරාකරණය කිරීමෙහිලා ක්‍රියාත්මක වෙත. අප රටට ආවේනික සත්ව හා ශාක ප්‍රජාවන් 8% මෙන්ම වඳවී යාමේ තර්ජනයට මුහුණ දී ඇති ශාක සහ සත්වයන් රැසක් ජීවත් වන ජෛව විවිධත්වයෙන් සුවිශේෂී ශ්‍රීපාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයක්ද වන නිසා රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස නම් කොට ඇත. සියපත ෆිනෑන්ස් විසින් ශ්‍රීපාද රක්ෂිතය සුරක්ෂිත කිරීමෙහිලා පළමුව නැමදුමින් පසු ඇමදුම තේමාව පෙරදැරි කර ගනිමින් ශ්‍රීපාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතියේ කසල එක්රැස් කොට පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. සියපත ෆිනෑන්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු ප්‍රධාන කාර්යාලයේ 50කට අධික කාර්ය මණ්ඩලය එයට එක් වූහ. එයින්ලත් අත්දැකීම අනුව යමින් සියපත ෆිනෑන්ස් හුදු සාමාන්‍ය පිරිසිදු කිරීමකින් නොනැවති ශ්‍රීපාදය ආශ්‍රිත සංවේදී පරිසර පද්ධතිය කසල බෑර කිරීමෙන් ආරක්ෂා කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීමටත් ප්ලාස්ටික් සහ පොලිතින් ක්‍රමානුකූලව බෑර කිරීමට කසල බඳුන් ස්ථාපිත කිරීමටත් පියවරගෙන ඇත. වාර්ෂිකව ශ්‍රීපාද සමයේ වන්දනාවේ යන බැතිමතුන් වැඩි වශයෙන් එක් රැස්වන ස්ථාන ඉලක්ක කර ගනිමින් කසල අනිසි ලෙස බෑර කිරීමේ දුර්විපාකත් පරිසරය සුරකීමේ අගයත් සංවේදී ආකාරයෙන් වටහා දෙමින් ඒවා ස්ථාපිත කොට තිබේ. ශ්‍රීපාදය මෙන්ම ශ්‍රී ලංකාව සතු පාරිසරික මෙන්ම සංස්කෘතික උරුමයන්ගෙන් අනූන ස්ථානයන් ඉදිරියටත් සුරකින්නට ශ්‍රී ලාංකීය පාරිභෝගික ප්‍රජාවට ගෞරවයෙන් ආරාධනා කරන අපි කවදත් මේ ලංකාව තුළ තිරසර සංවර්ධනයම පතන්නෙමු. සියපත ෆිනෑන්ස් විශ්වාසය එලෙසමයි.